මට ඔබ ළඟම රැඳෙන්න අම්මේ මා ළඟ එන්න ආසයි ඔබ සෙවණට විහිදෙන්න ඔබගේ ඉඟපටි බැඳගන්න පහන්ද දල්වා තබා ගන්න මේ ඔබව සූදානම් කරන ආකාරය අපි දන්නේ මොන වෙලාවේ ජේසු ඔබත් එක්ක සබඳතාවය අලුත් කරගන්නවා කියන එක. ස්වාමියා එන බව අපි දැනගෙන හිටියොත් තමයි ස්වාමියා අපි ගැන සතුටු වෙන්නේ. උන්වහන්සේ ඔබට මට පැවරපු කාර්ය නිතරම කරන්න. උන්වහන්සේගේ වැඩේ නිතරම නිරත වෙන්න. සමහර වෙලාවට අපි අත ඕන තරම් අය ඉන්නවා. අපිට පැවරුණු වගකීම පැහැර හැරලා කම්මැලිකමේ කාලය කාදමමින් වෙන වෙන වැඩවල නියැලමින් ජේසුගේ වැඩේ නොකර ඉන්නවා. එන්න එකපාර මතක් වෙනවා මම ජේසුගේ වැඩේ කළේ නෑ නේද කියලා. ඔන්න චුට්ටක් කරලා පෙන්නනවා. ඒක සංදර්ශනයක් වගේ. සංදර්ශනාත්මක ජීවිත ගත කරන මිනිස්සු අපි අතර ඉන්නවා. එහෙම නෙමෙයි. ඔබ යථාර්ථවාදී වෙන්න. ඔබ සත්‍යවාදී වෙන්න. ජේසුගේ කාර්යයේ නිතරම නියැලෙන්න. එය ජේසු හොඳ හැටි බලන් ඉන්නවා. ඔබ ජේසු පිටයි.